අද නම් පට්ට ලස්සන දවසක්. ඉරත් පායලා. දවස සුබ වේවා. කොල්ලට ජය වේවා. ගොම්බෙට්ටක්. මුන්ට රෙන්න දන්න තුවනි මේ මහපාරම රෙන්නේ. ගඳ ආයෙම ඕකුම් පාරක රෙනවා දැක්වා. ඕකුන්ගේ පුක්ක මහලා බඩයන්න බෙහෙත් දෙනවා. අනේ මාත්‍යෝ බයින්නේ. අනේ මාත්‍යෝ මගේ ඇස් දෙක පේන්නේ මට කන්ද කියක් හරි දෙන්න මාත්‍යෝ. අනේ මාත්‍යෝ දෙන්න මාත්‍යෝ. ඕ පොඩකින්න. ඔයා කොහොමද මම මහත්තයෙක් කියලා දන්නේ? මට පොල්ල ගන්න සෙන් දෙක තුන් දෙකක් ආවා මාත්‍යෝ. ටිකක් නේ. ඉවගේ වැඩ නෑ මාත්‍යෝ. මට කන්ද කියක් හරි දෙන්න මාත්‍යෝ. හරි මම ඔයාලට කන්න කියක් හරි දෙන්න. හැබැයි ඔයා ඉස්සෙල්ලාම ඇත්තම අන්දේද්ද කියලා මම පරීක්ෂා කරලා බලනවා ඈ. අනේ මාත්‍යෝ සන්තේකින් තියෙන මෙච්චරයි මාත්‍යෝ ඔකක් දෙන්න ඉන්නේ මාත්‍යෝ. අනේ මාත්‍යෝ ගහන්න පා. අනේ මට වගේ සල්ලි පා මාත්‍යෝ මම යනවා මම. පොල්ලන්නේ කන්නාඩින්නේ අන්දන්නේ. ආ මෙතන මාවතම් වන්න හොර පොට්ටයා. කවුද ඔකෝ පුකට ගහන්නේ? අනේ මාත්‍යෝ මගේ ඇස් පේන්නේ නෑ මාත්‍යෝ. ඊයේ රයි දැන් මුකුත් කාලා නෑ. ඊයා කරි කන්න දිනන දෙන්න මාත්‍යෝ. අනේ දෙන්න මාත්‍යෝ. ඈ අද අන්දේ පැටව ගහලා දෙකෝ. ඉස්සෙල්ලක තොමද මමට කිව්වේ දෙන්න. අයි බඹ වහගත්තේ නැත්තේ. ඒ කියන්නේ මෝ ඇත්තම අන්දේද්ද? අයියෝ සමාව වෙන්න මහත්තයෝ සමාව වෙන්න. මං අන්දේත් දැක්කේ මං අන්දේට ගැහුවෙත් නෑ. අන්දේව මැරුණෙත් නෑ. අයියෝ ඇත්තටම මං ගැන හිතුවත් මං හරිම අහිංසක පුරුබුහුටි ලස්සන කොල්ලෙන්නේ. මම මගේ ගමට ආඩම් මම මේ හොඳ වැඩ කරන එක නම් කවදාවත් නවත්තන්න හොඳ නැහැ. ඊ අටවසර විතර හිච්ච කොල්ලෙකුයි කෙල්ලෙකුයි තනියම මොකද කරන්නේ? මොකද කරන්නේ? අයුත්‍ය අසාධාරණ රජ කරන මේ ලෝකේ මේ හිච්ච කොල්ලටයි කෙල්ලටයි වෙනසෙන්න දෙන්නේ නැතුව ඒ දෙන්නම හරි විදිහට අවවාද කරලා පරිස්සමට ගෙවල් වලට යවන්න ඕනේ. ඉඳපන් එන්න. හොවසරන් ළමයි. මන්නේ අනේ අයියේ යාට පිස්සු දානේ අපි දෙන්න ආදරේ කරන්න වන්ද නිදහසේ. සම වෙන්න මට මම මේ ආවේ ඔයාලා ගෙස්සන ගෙස්සිල්ලට ලින්දට වැටේ කියලා බයට පරිස්සමින් වැඩේ කරගෙන යන්න මං යන්න. අයියා කොහේ යන්නද? මොකද මනුස්සයා මේ වෙලාවේ ගෙදරට ආවේ? හොඳ වෙලාවට ගෙදර මිනිස්සු නිදි. ඇයි ඔයාලට මතක නැද්ද චතු? හෙට වැලන්ටයින් එකනේ. හෙට මම පොඩ්ඩක් බිසි. ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා. ඒව එකපාර කරන්නත් බෑනේ. ඒකෙන් වැඩන්නේ. මේ මං වලට තෑග්ගක් ගෙනාවා. ආදරෙයි ඈ. Thank you අනු. Dumido. Adeu? Adeu?
ඇයි බා මොකද උනේ බා වැටුණාද? මොකද උනේ කියන්නේ මචං මම වැලන්ටයින් එකට චතුට gift එකක් කරන් දුන්නනේ. අඩේ ඉතින් බං තෑග්ගක් කරන් දුන්නා නම් හොඳයිනේ බං. මොකද උනේ කියපන්. ටැග් විදිහට අරන් දුන්නේ බ්‍රා එකක්. ඒකට තරහ ගින්ද බං ගැහැවේ? ඒකට තරහකින් ගහුවනම් තව හොඳයි බං. ඒ මේ ඇත්තටම මොකද උනේ බං? ඇත්තටම මොකද්ද උනේ කියන්නේ බං? මං චතුට වැලන්ටයින් එකට gift එකක් දුන්නනේ. එහෙම දීලා තියෙන්නේ බං. සඳුන්ට ගත්ත චූටි බ්‍රා එක බං. එහෙම දිවට බං සඳුනි ඔයා මගේ ලෝකේ කියලා ලියලා තිබ්බ බං. අදුපාඩු නොතිබෙන දෙවියෙක් නොවේ මෙම ඔබට අමතක මං